ප්‍රශ්න විසඳා. ඔය ඩෙලිවර් කරාද? හරිද? අනේ මැඩම් මට ප්‍රශ්නයක්. මේකට මැඩම්ගෙන්ම රිප්ලයි එකක් ඕන. මැඩම් ගෙවල් ළඟ මිනිස්සේ දේවාලයක්ලු කියලා එකක් කරනවා. තව වෙනකම් මට පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුණා දැක්ක. ඒ මිනිහා කියනවා මට කෝල් එකකුත් ඉන්නවා කියලා. ගියච්චර කාල් කරන්න. සරපුව පුතේ ඔබ මම කරන්න කියන්නේ. අදත් ඔන්න පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? අම්මලා මට වැඩි ඌව විශ්වාස කරන්නේ. මට ලොකු බරක් ඔළුවට. නැති දේවල් වලට සැක කරන එක. දැන් නම් එපා වෙලා ඉන්නේ. මම මාර විදිහට හීන දැක්ක කැම්පස් යන ජියෝනේ. ඒ මැඩම් අපේ උනන්දු කරපු නිසා. මට තේරෙන්නේ නැහැ කියන්න කෙනෙකුට. මට බයයි මම දන්නවා මැඩම්ගේ වචනකින් මට වෙනස් වෙන්න පුළුවන්. මට මොකක් හරි වෙච්ච ගමන් මම කරන්නේ මැඩම්ගේ කතාවක් අහනවා. අනේ ළඟ හිටියනම් මම එනවා මැඩම්ට කතා කරලා මේක කියන්න. අනේ මට කියන්න තියෙන මෙච්චරයි. පුතේ මම යාළු වෙලා අවුරුදු 10ක්. හරි? මම යාළු වෙලා අවුරුදු 10ක් ඉඳලා මම කසාද බැන්දේ මගේ ප්‍රථම ප්‍රේමයයි මම කසාද බැන්දේ. මම අපුඩි. හරිද? මම විවාහ වෙන්න යනකොට මගේ මව් පාර්ශවයේ කෑ ගන්නේ. උඩරට බොදු සිරිතට අනුව සියලුම අදහංගල පොළ තමයි අපේ ගෙවල් වල කතාද මගුල් තුලා කරන්නේ. ඔය අයකට කැමති වුණත් අකමැති වුණත් ගෙදර පරිස්සමෙම එහෙමයි. ඒ අනුව ජෝතිර්වේදයේ කිරිය අපේ ලේන් එකට එහා පැත්තේ ලේන් එකේ ඒ අංකල්ට මගේ අපේ මිනිස්සයාගේ හඳහන් දෙක දීලා කිව්වා මේ අර බලන්නේ එහෙම බලන්න. එතකොට මේ කියලා තිබ්බා මාව වැන්දොත් ඒ මිනිස්සා මැරෙනවා. මාව බැන්දොත් ඒ මනුස්සයා මැරෙනවා කියලා. දැන් අපේ පොර මලාද? නෑ. Emotional damn it. ඊට පස්සේ කියලා තිබ්බා මේ ඒ අපේ මහත්තයා ලැබීම් නෑ කියලා. දැන් අපේ මනුස්සයාට මාව බැන්දකම ලැබීමක් නෙමේද? දැන් ලැබීම් නැද්ද? මෙහෙමයි. මම කියන්නේ හඳහන බොරුයි කියලා. සමහරට මේ විශ්වය ඇතුලේ ඉර හඳ තරු ඇතුලේ අපිට බලපෑමක් නැහැ කියනවා නම් ජෝග්‍රෆි කරන්න මම බూరు කතාවක් නේ. බලපෑමක් ඇති. හැබැයි සුදාාර දාලා තිනවා වගේ වතුර වීදුරුවකට මොනම මගුලක් කරන්නද බං. හරි. අර තැඹිලි ගෙඩියෙන් කිරියනවා වගේ තමයි. සරලව. වතුර වීදුරුවක් දිහා බලලා කොහොමද බං මට කොල්ලෙක් ඉන්නවා කියලා කියන්නේ? වතුර වීදුරුවක් දිහා බලලා කොහොමද මම යුනිවර්සිටි යනවා කියලා කියන්නේ? එහෙනම් කියපන් මන් දිහා බලලා මම PhD එක කරනවාද කියලා? මම එන්න කියපන් මං ගාවට. බයිලා ගන්න.